Hello everyone. මම සුගත් මුණසිංහ අපේ Asian College of Sales and Marketing කියන අපේ ආයතනයේ අධ්‍යයන අධ්‍යක්ෂකවරයා විදිහට තමයි මම වැඩ කටයුතු කරන්නේ. මම ගොඩාක් අලෙවි වෘත්තිකයන්ගේ අලෙවි දැනුම තව තවත් උපමට්ටම් කරන්න වැඩ කරන කෙනෙක්. එතකොට මම මේ අවස්ථාවේ මේ පුංචි වීඩියෝ එකෙන් ඔයාලට කියන්න හදන්නේ අපිට අපි අලෙවි වෘත්තියේ ජයග්‍රහණය කරා යද්දී නිතරම තිබිය යුතු දෙයක් තමයි මෙන්න මේ මානසික නිදහස කියන එක. මොකද අපිට නිර්වෘල් මනසක් තියෙන්න ඕනේ. ඇයි we are dealing with the people, not dealing with the computers, not dealing with the systems, not dealing with the the accounts, we are dealing with the people. අපි මිනිසුත් එක්ක ගනුදෙනු කරද්දී ඉස්සරලාම අපට හැකියාවක් තියෙන්න ඕනේ මේ මිනිසුත් එක්ක කනෙක්ට් වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව. We need to connect with the people when it comes to sales. එතකොට මිනිසුත් එක්ක සම්බන්ධතාව ගොඩනගන්න අපට නිර්වෘල් මනසක් තියෙන්න ඕනේ. මේ මනස ඇතුලේ ප්‍රශ්න ගොඩාක් තියාගෙන මිනිසුත් එක්ක අපට කනෙක්ෂන්ස් හදන්න බෑ. අපි හරි ලස්සනට අර මලක් පිපුණා වගේ මුළු දවසෙම අපේ එනර්ජි අපි මේන්ටේන් කරන්න ඕනේ, එන්තූසියම් වෙන්න ඕනේ. මේකට අලෙවි කරුවන්ට බලපාන ප්‍රධාන මොකද මේකට කිව්වේ මේ දේ මේ විදියට අපි දවස ගත කරා බලපාන ප්‍රධාන සාධක කීපයක් තියෙනවා. ඒ සාධක අතර මම ප්‍රධානම සාධක තුන ගැන ඔයාලට සඳහන් කරනවා. එක ජීවත් වෙන්න එපා අතීතයත් එක්ක. අතීතයත් එක්ක ජීවත් වෙන්න එපා කියන එකෙන් මම අදහස් කරන්නේ අපිට අතීතයේ ගන්න තියෙන පාඩම් ගන්න එපා කියන එක නෙමෙයි. අපි මම මේ වෙලාවේ කතා කරද්දී මේ වීඩියෝ එක නොකයා නරඹන ගමන් ඔයාගේ හිතට යම් යම් අදහස් එනවා. ඒ අදහස් අතීතයේ සම්බන්ධව නම් ඔයා හොඳට බලන්න ඒ අදහස් ඇනලයිස් කරලා ඔයා අතීතයේ වොරි එකක් එක්ක යම් කිසි සිත් ඇවුලක් එක්ක රයිට් ඔයා ජීවත් වෙනවා. අතීතය ඔයාට කන්ට්‍රෝල් කරන්න ඒ මම කියන්නේ මේ අතීත කියන්නේ ඒ සිතුවිල්ල ඔයාට කන්ට්‍රෝල් කරන්න ෆ්‍රෙන්ඩ්ස් පුළුවන් වෙන්න ඕනේ. right ඒ හින්දා අතීතය ඇත්තටම කිව්වොත් අමතක කරලා දාන්න. ඇයි ඒ අතීතය කවදාවත් අපිට එන්නේ නැහැ. right අතීතයේ ගන්න තියෙන හරයක් ගන්න. නමුත් අර worries එක ජීවත් වෙන්න එපා. දෙක අනාගතයේ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. හැබැයි අපි අනාගතයේ නිතරම බලන්න ඉන්නේ බයක් එක්ක. fear එකක් එක්ක. right මේක මෙහෙම වෙයිද? මේ දේ මට කරගන්න පුළුවන් වේද? අන්නේ බය තමයි දෙවෙනි එක. අනාගතය ගැන හිතන්න තියෙනවා. right? අනාගතේ හිතන්න ඕනේ. අනාගතේ තමයි යන්න ඕනේ තැන, අපේ අරමුණ, අපේ ජීවිතේ ඉලක්ක ඒවා හිතන්න ඕනේ. නමුත් අනාගතයේ බයක් එක්ක ජීවත් වෙන්න එපා. මොන මම කරුණු දෙකක් කිව්වා. අතීතයේ worries එක්ක ජීවත් වෙන්න එපා. අනාගතයේ බය එක්ක ජීවත් වෙන්න එපා. right? එතකොට ඔයාගේ මනස පුදුමාකාර සැහැල්ලු තත්වයකට පත් වෙනවා. තව එකක් තියෙනවා මොකක්ද? මේ සැකය කියන එක. doubts කියන එකත් එක්ක ජීවත් වෙන්න එපා. දැන් උදාහරණයක් කිව්වොත් අපි හිතන්නකෝ හෙට අපි වැඩ කරන්න ගියාම අපි 9:00ට විතර ඔෆිස් එකට යනවා. හැබැයි ඔෆිස් එකට යන්න යද්දිම පැත්තක ඔයාගේ යාළුවෝ දෙන්නෙක් කතා කර ඉන්නවා කියලා හිතන්නකෝ. එහෙම නැත්නම් කියුබිකල් එකේ මැනේජර් එක තව කෙනෙක්ව කතා කර ඉන්නවා ඔයාගේ ස්ටාෆ් එකේ. සමහර වෙලාවට ඔයාට හිතෙනවා මං ගැන දන්නේ නැහැ කියලා. මම මොන හරි මගේ අතින් වැරද්දක් වුණාද දන්නේ නැහැ. අන්න ඒ වගේ සැක සහිතව මම මේ කියන අදහස් ගෙදරටත් ගෙනියනවා. දරුවෝ ගාවටත් ගෙනියනවා. මෙන්න මේ සැකයත් එක්ක ජීවත් වෙන්න එපා. ඔයා කාටවත් අයහපත් කරන්නේ නැත්තම්. right? ඔයා විකුණන භාණ්ඩය හෝ සේවාව මිනිසුන්ට අත්‍යවශ්‍යයි නම් තවත් මොනවාටද අපි සැකෙන් ජීවත් වෙන්නේ. මෙන්න මේ කරුණු තුන හොඳට අවබෝධ කරගන්න. අතීතයේ worries එක ජීවත් වෙන්න. අනාගතයේ fear එක ජීවත් වෙන්න එපා. ඒ අතරතුර සැකය කියන එක තියාගන්න එපා. මෙන්න මේ දේවල් වලින් අපේ මනස නිරවුල් කරගන්න පුළුවන් නම් ඔයාට පුදුමාකාර ධනාත්මක මානසිකත්වයක් තියෙනවා. ඒ මොනවාම අලෙවි වෘත්ති කියන්නේ මොකද වෙන්නේ? ඔයාට පුළුවන් හොඳ නිර්මාණශීලී පුද්ගලයෙක් වෙන්න. right? අනේ නිර්මාණශීලීත්වය හරිම වටිනවා අපේ අලෙවි සාර්ථකත්වයට. මේ තුල තව දෙයක් වෙනවා මොකද්ද? ඔයාගේ confidence එක වැඩි වෙනවා. ඒ confidence එක වැඩි වුණාම ඔයාට පුළුවන් නිතරම අර I can't කියන එකේ T අයින් කරගෙන ජීවත් වෙන්න. මම හිතන්නේ මගේ පුංචි වීඩියෝ එකකින් යමක් ඔයාලට බලන්න දාගන්න ඇති. අලෙවි වෘත්ති කියන්නේ හෙට දවසේ ඔයාලගේ ජීවිතේ තව තවත් වර්ධනය වේවා, දියුණු වේවා කියලා මම හිත සිතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. Thank you.